4ක මිල කීයද? කමිස 4ක මිල දීලා තියෙනවා කීයද? 4000යි. අපෙන් අහනවා කමිස 7ක මිල කීයද? එතකොට මේ බලන්න. දැන් ඒකීය ක්‍රමයේදී නම් අපි මොකද කළේ? කමිස 4ක් 4000යි නම් එකක මිල හෙව්ව නේද? දැන් මේකෙදි එච්චර දේවල් කරන්නේ නැහැ පුතා. අපි බලනවා මේකේ කතානායකයෝ දෙන්න කවුද? කවුද කතානායකයෝ දෙන්න? එකක් තමයි කමිස. අනිත් එක්කෙනා මොනවද? අනිත් රාශිය මිල. කමිසයි මිලයි. කමිස ගන්න වැඩි වෙද්දි මිල මොකද වෙන්නේ? වැඩි වෙනවා. කමිස ගන්න අඩු වෙද්දි මිල මොකද වෙන්නේ? අඩු වෙනවා. අපේ සම්බන්ධතාව වලට කියන මොනලෝමද? අනුලෝම සම්බන්ධතාව. හරි. එහෙනම් මෙන්න ඉන්න අපේ කමිස මෙන්න මේ පැත්තේ ඉන්නවා මිල. කමිස 4ක මිල 4000යි. කමිස 7ක මිල අපි දන්නේ නැහැ. දන්නේ නැත්නම් අපි ඒකට VG එව දා ගන්නවා x. අපි යාට මොනවද දා ගන්නවද? x. අපි දානවා පුතා මේකට ඊළඟට හරස් ගුණිතය මොන ගුණිතෙද දාන්නේ? හරස් ගුණිතය. මොකද්ද කරේ මුලින්ම? අදාළ රාශීන් දෙක ලියාගත්තා. මේ කතාවට සම්බන්ධ රාශීන් දෙක කමිසයි මිලයි. මම තව උදාහරණයක් කියන්නම්. මට ඒකේ කවුද රාශීන් දෙක කියන්න? ඇපල් ගෙඩි 7ක මිල 720යි 3ක මිල සොයන්න. කවුද රාශීන් දෙක? ඇපලුයි මිලයි. very good. ඇපලුයි මිලයි. මම තව කතාවක් කියනවා. රෙදි මීටර් 7ක් 420යි රෙදි මීටර් 2ක මිල සොයන්න. මොනවාද රාශීන් දෙක? රෙද්දයි මිලයි. නැද්ද? රෙද්දයි මිලයි. රෙදි ප්‍රමාණයයි මිලයි නේද රාශීන් දෙක. එතකොට අපේ දැන් කතාවේ කවුද? කමිසයි මිලයි. කමිස 4ක මිල කීයද රුපියල් 4000යි. කමිස 7ක මිල තමයි දන්නේ නැත්. අපි දානවා මේකට මොන ගුණිතද? ඇහෙන්නේ හරස් ගුණිතය. අපි ගුණ කරමු. 4x කෙන් ගුණ කරනවා 4007ෙන් ගුණ කරනවා. මෙයා මෙයාගෙන් ගුණ කරනවා මෙයා මෙයාගෙන් ගුණ කරනවා. දෙපැත්තම 4ෙන් බෙදනවා. x සමානයි 4ට 4 කැපෙනවා මෙතන 1යි 17ෙන් ගුණ කරාම කීයද? රුපියල් 7000යි. ඒකීය ක්‍රමයේද ලේසි මේකද ලේසි? මේකද ඒකීය ක්‍රමයේද? ඒකීය ක්‍රමයේ ලේසි. හරිද? ඒකීය ක්‍රමයේ ලේසි. කමන්නේ මේකක් දාගන්න. VG ක්‍රමයට එම උඩම්ම